ආයිබෝන් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube නාලිකාවට. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් වෙනස් කතාවක්, වෙනස් එක්ස්පීරියන්ස් එකක් ගැන. මොකද මම කලින් මගේ ඩේ වොල්ග් එකක් ඇඩ් කරා channel එකට. ඉතින් ඒකට හිතුවටත් වඩා වැඩි ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම මට හිතුණා ඔයාලා කැමති ඇති කියලා මම කරන ෆ්‍රීලාන්සින්ස් වීඩියෝස් වලට අමතරව මගේ ජීවිතේ තියෙන අනික් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දේවල් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න audience එක ගොඩක් ඉන්නේ entrepreneurial minds තියෙන business mind එකක් තියෙන තමන්ගෙම කියලා දෙයක් කරන්න ආසාවෙන් ඉන්න අන්න ඒ වගේ group එකක් තමයි මගේ channel එකත් එක්ක ගොඩක් එකතු වෙලා ඉන්නේ. ඉතින් මං හිතනවා එහෙම online වැඩ කරන්න උත්සාහ කරපු ඔයගොල්ලන්ට ඒක කරගන්න පුළුවන් වුණා නම් ඇත්තටම සතුටුයි. ඒ වගේම හොඳයි. හැබැයි මම දන්න තරමට සමහරක් අයට එහෙම කරගන්න අමාරුයි. ඒ වගේ කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඒ වගේම ඔන්ලයින් වැඩවලින් සාර්ථක වුණත් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ගොඩනගන්න ආසාවෙන් සහ බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේකෙදි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ දෙවනි බිස්නස් එකේ පටන් ගැනීම සහ මම ඒ බිස්නස් එක පටන් ගත්තේ කොහොමද, මට ආව බාධක මොනවාද සහ ඒ බිස්නස් එකේ බිස්නස් ස්ටෝරි එක. ඉතින් මම කැමති ඒ ස්ටෝරි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කලින් මගේ බිස්නස් එක ගැන ඔයාලට අයිඩියා එකක් ගන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් ෂෙයා කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක බලලා ආයෙමත් channel එකට එකතු වෙන්න. මෙතනින් එහාට මම ඒ බිස්නස් එකේ කතාව කියන්නම්. I had a really nice time with GK Immersions, and it was very nice and authentic. I felt that it was very well prepared.
දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් ඇති මේ බිස්නස් එක මොකක්ද කියලා. ඇත්තටම කිව්වොත් මේ බිස්නස් එක බේස් වෙලා තියෙන්නේ ටුවරිසම් කියන ඉන්ඩස්ට්‍රි එකත් එක්ක. GK Immersion කියන එක තමයි මගේ බිස්නස් නේම් එක. ඔයාලා වීඩියෝ එකකින් දකින්න ඇති ලෝගෝ එක සහ අනිකුත් ස්ලෝගන් සහ ඩීටේල්ස් මම වීඩියෝ එකට ඇඩ් කරලා තිබුණා. එතකොට මේ GK Immersions කියලා කියන්නේ ටුවරිස්ට්ලට කල්චරල් ඇක්ටිවිටීස් එහෙම නැත්නම් ට්‍රැඩිෂනල් කුකින් ප්‍රැක්ටිසස් ඒ වගේම ඊකෝ ටුවරිසම් කියන කන්සෙප්ට් තුන බේස් වෙලා එයාලට කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ෆැසිලිටේට් කරන සෙන්ටර් එකක්. මම හිතනවා ඔයාලට එකෙන් පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා. මේක තවත් සරලව කිව්වොත් අපි ටුවරිස්ට්ලට අවස්ථාව සලසලා දෙනවා පැරණි ශ්‍රී ලාංකික කුස්සියේ තිබුණු උපකරණ පාවිච්චි කරලා ශ්‍රී ලාංකික විදිහට කෑම හදන එක ගැන අත්දැකීමක් ගන්න ඉඩ අපි යාලට ලබා දෙනවා. ඒ කියන්නේ මිරිස් ගලක් පාවිච්චි කරන්න, කුල්ල පාවිච්චි කරන්න, වංගෙඩිය පාවිච්චි කරන්න, එතකොට දරලිපෙන් උයන්න. මෙන්න මේ වගේ දේවල් වල ඒ කියන්නේ මේ වගේ දේවල් පාවිච්චි කරන එකේ අත්දැකීම අපි ටුවරිස්ට්ලට සෙල් කරනවා. ඊට අමතරව තව ගොඩක් ඇක්ටිවිටීස් අපි ටුවරිස්ට්ලට ඔෆර් කරනවා. මේක තමයි සරලවම කිව්වොත් මේ බිස්නස් එකේදී වෙන්නේ. ඉතින් දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ බිස්නස් එකක් මම ඩිවලොප් කරන්නේ ඇයි කියන එක. මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා මට ආසාව තිබුණේ මගේම කියලා දෙයක් පටන් ගන්න. එතකොට ගවර්න්මන්ට් හරි ප්‍රයිවට් සෙක්ටර් එකට හරි ජොයින් නොවි මං ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරෙත් අනේ නිසා කියන්නේ ඒක මගේම දෙයක් නිසා ඒ වගේම තමයි මට ඒ කියන්නේ මම ෆ්‍රීලාන්සින් කරන එකෙන් ඒ කියන්නේ මගේ ඩෙන්ටිටි එකක් හැදෙන්නේ නැහැ මාත් එක්ක ඉන්න සොසයිටි එකට. ඒ කියන්නේ මම දැන් ගොඩක් කලාවට අපේ අම්මගෙන් අහුවොත් එහෙම දුව මොකද කරන්නේ කියලා අම්මා කියන්න දන්නේ ගෙදර ඉඳන් වැඩ කරනවා. එතකොට කවුරු හරි අහුවොත් එහෙම අපේ අප්පච්චිගෙන් දුව මොකද කරන්නේ කියලා එයා කියන්න දන්නේ ගෙදර ඉඳන් කම්පියුටර් එකෙන් වැඩ කරනවා. එහෙම ඒ කියන්නේ අපි ඉන්න සොසයිටි එකට ලොකු අයිඩියා එකක් නැහැ ෆ්‍රීලාන්සින් කියන්නේ මොකක්ද කියලා. අපේ ඉන්න කමියුනිටි එකේ ගොඩක් අය හිතන්නේ ඒ කියන්නේ ගෙදර ඉඳන් වැඩ කරනවා කියලා කිව්වට ගෙදර ඉන්නේ. අනේ ඒ වගේ මයින්ඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් එක හේතුවක් තමයි ඒක මට ඕන වුණා මගේම කියලා ඩෙන්ටිටි එකක් හදාගන්න අපේ ලෝකල් කමියුනිටි එක ඇතුලේ. ඒ වගේම තමයි මුලින් කිව්වා වගේ මට ඩ්‍රීම් එකක් තිබුණා මගේම දෙයක් හදන්න. සහ ස්පෙෂල්ම කාරණේ තමයි මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා මම බිලිව් කරන දෙයක් තමයි උපරිම තව අවුරුදු 5ක් 10ක් යනකම් අපිට මේ ෆ්‍රීලාන්සින් කියන දේ මේ විදිහට කරන්න පුළුවන් වෙයි. 5ක් 10ක් යනකොට දැනට තියෙන ෆ්‍රීලාන්සින් කරන සබ්ජෙක්ට් ගොඩක් AI වලින් රීප්ලේස් වෙනවා. ඒක මම පෞද්ගලික විශ්වාස කරන දෙයක්. ඒකට ඒ කියන්නේ ඒක මම හිතන දෙයක්. මම දන්නේ නැහැ ඒක හරියයිද වැරදිද කියලා. අනේ ඒ දෙයට කල්තියා සූදානමක් විදිහට තමයි මම මගේ මේ දෙවනි බිස්නස් එක පටන් ගත්තේ. ඉතින් මේ බිස්නස් එකේ විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා Facebook page එක, එතකොට වෙබ්සයිට් එක සහ Google profile එක. ඔයාලට පුළුවන් ගිහින් මගේ page එකට like එකක් දාන්න, ඒ වගේම වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මොන වගේ activities අපි perform කරන්නේ සහ බිස්නස් එක ගැන තව ideas ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකකින් බලා ගන්න. එතකොට දැන් අපි දැන් මම මේ කිව්වේ මේ බිස්නස් එකේ මුල් කතන්දරේ. එතකොට මේ බිස්නස් එක පටන් ගත්තේ කොහොමද කියන එක ගැන මම දැන් ඔයාලත් එක්ක ෂෙයා කරන්නම්. මොකද අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට මේක වැදගත් වෙන්න පුළුවන්. අපි බිස්නස් එකක් පටන් ගන්නවා නම් බිස්නස් එක පටන් ගන්න කලින් අපි කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා.
අපිට කියන්නේ මේක අර ගවර්න්මන්ට් එකට අන්න එහෙම දේවල් නෙවෙයි මම කියන්නේ අපි තනියෙන් අපෙන් අහන්න ඕන දේවල් කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි බිස්නස් එකක් කියලා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක්. එතකොට ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න ඔයා ළඟ සල්ලි තියෙන්න ඕනි. ඔයා බිස්නස් කියන ෆීල්ඩ් එකට අලුතින් එන කෙනෙක් නම් ණයට සල්ලි අරගෙන නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න එක හොඳයි කියලා මම හිතන්නේ නැහැ පෞද්ගලිකව. ඔයාම හම්බ කරලා ඉතුරු කරගත්ත සල්ලි තියෙනවා නම් සහ ඒ සල්ලි නැතිව ඔයාට කාලයක් ජීවත් වෙන්න පුළුවන් නම් විතරක් ඔයා බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න. මම හිතනවා මම කිව්ව දේ ඔයාලට පැහැදිලි ඇති කියලා. එතකොට ඔයාලා හිතන්න ඕන මේ වගේ බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න ඔයාට සල්ලි තියනවාද කියලා. ලොකු මුදල් ප්‍රමාණයක් ඕනේ නැහැ බිස්නස් එකක් ආරම්භ කරන්න. හැබැයි ඒක පවත්වාගෙන යන්න යම්කිසි මුදල් ප්‍රමාණයක් ඔයාලගේ අතේ තියෙන්න ඕනේ. එතකොට මේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක කියන එක ගැන පොඩ්ඩක් කන්සිඩර් කරන්න ඕනේ. ඒ වගේම ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා කියන එකෙන් ඔයාගේ ඩේ ටු ඩේ ලයිෆ් එකට ඇෆෙක්ට් වෙන්නේ නැහැ කියන එක ගැනත් ඔයා කන්සිඩර් කරන්න ඕනේ. මෙන්න මේ දෙක සම්පූර්ණයි නම් ඔයාට පුළුවන් බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න, බිස්නස් එකක් පටන් ගන්න මුල් පියවර තියන්න. ඊට පස්සේ ඔයා කන්සිඩර් කරලා බලන්න ඕනේ මේ බිස්නස් එක ඔයා ස්ටැබ්ලිෂ් කරන්න යන්නේ හරිම කාලෙදිද? ඒ වගේම හරිම සොසයිටි එකකටද? හරිම ඒරියා එකකටද? අන්න ඒ දේවල් ගැන ඔයා කන්සිඩර් කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන්. මම ඒ ගැන මගේ බිස්නස් එක උදාහරණයක් විදිහට අරගෙන ඔයාලට කියන්න. දැන් මම ඉන්නේ අනුරාධපුර. අනුරාධපුර කියලා කියන්නේ ටුවරිස්ට්ලා නිතර යන එන ප්‍රදේශයක්. මොකද ජයශ්‍රී මා බෝධිය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, ඒ වගේ පූජනීය ස්ථාන වඳින්න ලංකාවට ටුවරිස්ට් කෙනෙක් ආවොත් අනිවාර්යෙන් ඒන අයගේ 50ක් 60ක් විතර ප්‍රමාණයක් අනුරාධපුරට එනවම තමයි. එතකොට මම තෝරගත්ත ප්‍රදේශය කියන්නේ මේ බිස්නස් එක මම ඩෙවලොප් කරන්න යන ප්‍රදේශයට ඒ බිස්නස් එකට ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ටුවරිස්ට්ලා එනවා, ටුවරිස්ට්ලා මේ වගේ ඇක්ටිවිටීස් කරන්න තැන් හොයනවා. ඒ ප්‍රශ්නේ මට දැන් කියන්නේ දැන් මම මේක හදන්නේ දැන් මම ඉන්නේ අනුරාධපුර නවනගරේ ආසන්නයේ. කියන්නේ නවනගරේ ඉඳන් විනාඩි 11ක විතර දුරක් තමයි අපේ මේ ටුවරිස්ට් ඇක්ටිවිටි සෙන්ටර් එකට තියෙන්නේ. එතකොට මම මේක හදනවා නම් කැපිටිගොල්ලෑවේ කොහේ හරි තැනක නැත්තම් හොරෝපතානේ කොහේ හරි තැනක මේක හරියන්නේ නැහැ. කියන්නේ මේක කරන්න අමාරුයි. එතකොට ඒ වගේ පැත්තකට ගැලපෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අන්න ඒව දේවල් කන්සිඩර් කරලා බලන්න ඕනේ. ඊට පස්සේ බිස්නස් එක පටන් ගත්තේ හරිම කාලෙදිද? කියන්නේ ටුවරිස්ට්ලා නිතරම එන කාලෙකදීද මේක මේ පටන් අරගෙන තියෙන්නේ. දැන් මම මේක එම් කරගෙන හිටියේ සාමාන්‍යයෙන් ජනවාරි ඒ කියන්නේ පෙබරවාරි විතර පෙබරවාරි මාර්තු අතර පටන් ගන්න. හැබැයි මට පෙබරවාරි මාර්තු අතර පටන් ගන්න බැරි වුණා. අපේ සෙන්ට් එක හදන්න මම බාරලා දීලා තිබුණු කට්ටියට අවශ්‍ය කරපු අමුද්‍රව්‍ය හොයාගන්න බැරි වෙලා තිබුණා. ඒක අර මැටි වලින් හදලා පොල්ලතු වහලා ඒ වගේ කන්සෙප්ට් එකකට ගියපු නිසා ඒ දේවල් හොයාගන්න අමාරු වුණා. ඒ නිසා තමයි ටිකක් පරක්කු වෙලා අප්‍රේල් වල පටන් ගන්න උනේ. හදලා තිබුණේ නැති නිසා. නැත්තම් මම හිතන් හිටියේ මේක පෙබරවාරි මාර්තු වගේ කාලෙදී පටන් ගන්න. මොකද ටුවරිස්ට්ලා වැඩි ප්‍රමාණයක් එන්නේ ඒ වගේ කාලෙදී. සාමාන්‍ය ප්‍රමාණයක් අවුරුද්ද පුරාම අනුරාධපුරට ආවත් වැඩිපුර ප්‍රමාණයක් එන්නේ ඒ කාලෙදී. ඊට පස්සේ අගෝස්තු වලින් විතර පස්සේ තමයි වැඩිපුර ප්‍රමාණයක් එන්න බලන්නේ. ඉතින් අනේ ඒ වගේ කාලේ බලන්න ඕනේ. දැන් ඔයා ඇඳුම් කඩයක් දානවා නම් අවුරුදු කාලේ පහුවෙලා දාලා තේරුමක් නැහැ. අවුරුද්දට කලින් මාර්තු වලවත් දාන්න ඕනේ අලුතින් ඇඳුම් කඩයක් ඕපන් කරනවා. ඔයා අවුරුදු පහුවෙලා මැයි වල ජූනි වල අලුතින් ඇඳුම් කඩයක් ඕපන් කරාට ඔයාට සේල්ස් එන්නේ නැහැ. අන්න ඒක ගැන බිස්නස් එක පටන් ගන්න යන්නේ හොඳම ඒරියා එකකද? බිස්නස් එකට සූටබල් ඒරියා එකකද? ඒ වගේම මේ බිස්නස් එක පටන් ගන්න යන්නේ හොඳම කාලෙදිද? අන්න මේ දේවල් ඔයා කන්සිඩර් කරන්නම ඕන. ඒක බිස්නස් එකෙන් බිස්නස් එකට වෙනස් වෙනවා. හැබැයි
සාමාන්‍යයෙන් බිස්නස් එකක් කරනවා නම් ওই දේවල් කන්සිඩර් කරලා බලන්න ඕනේ. එතකොට ඊට අමතරව පොඩි රිසර්ච් එකක් කරලා බලන්න ඕනේ. ඔයාලට කම්පිටිටර්ස්ලා ඉන්නවද කියලා. දැන් මගේ බිස්නස් එක ගැන කතා කරපුවාම අනුරාධපුර ටවුන් එකේ ආශ්‍රිතව, කියන්නේ අනුරාධපුර කියන නගරයේ ආශ්‍රිතව මේ වගේ සෙන්ටර් එකක් කරගෙන යන ප්‍රසිද්ධ ස්ථාන දෙකක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ තමයි මගේ කම්පිටිටර්ස්ලා. හැබැයි ඒගොල්ලන්ට වඩා මගේ සෙන්ටර් එක වෙනස් කරන්න ඕනේ මම ඒ කම්පිටිෂන් එකට මුහුණ දෙන්න. මම ඒකට පාවිච්චි කරපු දේ තමයි ඒගොල්ලන් සාමාන්‍යයෙන් මේ ඇට්‍රැක්ෂන් කුකින් ක්ලාසස් කියන දේවල් කරන්නේ මොඩර්න් හෝම් වල. ඒ කියන්නේ හෝම් ස්ටේස් පවත්වගෙන යන අය කීප දෙනෙක් තමයි ඒ හෝම් ස්ටේ වලම එන කට්ටියට කැමති නම් පුළුවන් ඒගොල්ලන්ගේ කිචන් එකේ කුකින් සෙෂන් එකක් කරන්න. එතකොට මම කුකින් සෙෂන් එක කරන්නේ ට්‍රැඩිෂනල් විදිහට ක්ලේ වලින් හදපු සෙන්ටර් එකක ඒකේ බිමට ක්ලේ දාලා තියෙන්නේ. ඒ වගේම පොල්ලත සෙවිලි කරලා තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් වලින් මං කම්පිටිෂන් එකට මුහුණ දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. එතකොට මං විශ්වාස කරනවා සාමාන්‍යයෙන් ටුවරිස්ට් කෙනෙක් අපේ මොඩර්න් කිචන් එකකට ගිහින් අපේ ශ්‍රී ලංකන් ඩිෂස් හදනවට වඩා මේ වගේ මැටි වලින් හදපු පොල්ලත්තු සෙවිලි කරපු එතකොට ට්‍රැඩිෂනල් ඉක්විප්මන්ට්ස් තියෙන තැනකට එන්න කැමති වෙයි කියලා. ඒ වගේම අපිට දැනට ආපු ගෙස්ලා කියලා තියෙනවා ඒගොල්ලෝ අපේ Google එකේ සර්ච් කරලා බලනකොට අපිව පෙන්නුවේ 3 වෙනි තැනට. ඒ වුණත් අපිව තෝරගන්න හේතු උනේත් මේ ඔතෙන්ටික් ෆීචර්ස් කියන දේ ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා. එතකොට මම විශ්වාස කරන දෙයක් තමයි මම ඒ කම්පිටිෂන් එකට මුහුණ දෙන්න සූදානම් වෙච්ච විදිහ, සූදානම් වෙන්න ගත්ත පියවර සාර්ථකයි. අන්න ඒ වගේ ඔයා බිස්නස් එකක් පටන් ගන්න යනකොට ඒ පටන් ගන්න බිස්නස් එකට කම්පිටිටර්ස්ලා හිටියත් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ බිස්නස් එක අනිත් කම්පිටිටර්ස්ලට වඩා වෙනස් විදිහට, ඔයාගේ ඩිමාන්ඩ් එක වැඩි වෙන විදිහට සහ ඔයාගේ කන්සියුමර්ස්ලට, ඔයාගේ ක්ලයන්ට්ලට, ඔයාගේ ගෙස්ලට ස්පෙෂල් වෙන විදිහට කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයා පටන් ගන්න බිස්නස් එකට කම්පිටිටර්ස්ලා හිටියත් කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ බිස්නස් එක ඉදිරියට කන්ටිනියු කරගෙන යන්න. මෙන්න මේ දේවල් ටික ගැන බිස්නස් එකක් පටන් ගන්න කලින් ඔයාලා කන්සිඩර් කරන්න ඕනේ. කරලා ඒ දේවල් වල ගැටලු මොන හරි තියෙනවා නම් ඒ දේවල් වලට පිළියම් යොදන්න ඕනේ. ඊට පස්සේ ඔයා බිස්නස් එකක් ස්ටාර්ට් කරා නම් ඔයා අනිවාර්යයෙන්ම කාලයක් අල්ලගෙන ඉන්න ඕනේ. කියන්නේ අද බිස්නස් එක ඕපන් කරලා හෙට ප්‍රොෆිට් එකක් ගන්න, අන්න එහෙම බලාපොරොත්තුවෙන් බිස්නස් එකක් පටන් ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. බිස්නස් කියන දේ අපි කරන්නේ අද කරලා හෙට ප්‍රොෆිට් ගන්න බලාගෙන නෙවෙයි. සාමාන්‍ය බිස්නස් එකක් හොඳයි කියන බිස්නස් එකක පේබැක් පීරියඩ් එක අවුරුදු 5ට අඩුයි නම් හොඳයි කියලා තමයි කියන්නේ. එච්චර කාලයක් යන්නේ නැතුව ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ෆුලි ෆිල් කරගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඉන්වෙස්ට්මන්ට් කරන ප්‍රමාණය අඩු වෙන තරමට ෆුල්ෆිල් කරගන්න, පේබැක් කරගන්න යන ටයිම් එක ගොඩක් අඩු වෙනවා. ඒ නිසා හැම වෙලේම බලන්න පටන් ගැනීමක් විදියට ඔයාට මේකට කරන්න පුළුවන් දේවල්, ඔයාට කරන්න පුළුවන් දේවල් ටික ඔයා කරන්න. කියන්නේ කෙනෙක්ව හය කරන්න නැතුව ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒ දේවල් ඔයා කරන්න. බිස්නස් එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මහන්සියක්. ඒ වගේම කාලයත් එක්ක ආදායම ලැබෙන දෙයක්. මේ දේවල් වලට සූදානම් නම් විතරක් මේ දේවල් කරන්න කියන එක තමයි මට දෙන්න තියෙන උපදෙස. එතකොට දැන් මේකෙදී මම කිව්වා කොහොමද පටන් ගන්න ඕනි කියලා. ඒ වගේම අවදානම ගැන කිව්වා. ඇත්තටම
බිස්නස් එකක් අපි කරන්නේ අපිට නෙවෙයි. ඒ කියන්නේ එක ජෙනරේෂන් එකකට නෙවෙයි. ජෙනරේෂන් කීපයකට තමයි බිස්නස් කියන දේවල් ඩෙවලොප් කරන්නේ. දැන් හිතන්න සාමාන්‍යයෙන් ඔය ලොකු හොටෙල්ස් හදන කට්ටිය මිලියන 100 වගේ වියදම් කරලා හොටෙල් හදන කට්ටිය ඉන්නේ. එතකොට ඒගොල්ලෝ ඒක හදන්නේ ඒගොල්ලන්ගේ දරුවන්ටත් පවා ආදායමක් ගන්න විදියට. සමහර වෙලාවල් වලට ඒගොල්ලන්ගේ ජීවිත කාලය ඇතුළතදී අර ඒ කියන්නේ පේබැක් පීරියඩ් එක එන්නේ නැහැ. ඒ වුණාට ප්‍රොෆිට් එක එන්නේ ඒගොල්ලන්ගේ දරුවන්ගේ දරුවන්ට. අන්න ඒ වගේ බිස්නස් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. දැන් මෙතනදී මගේ බිස්නස් එක ගැන කතා කරොත් එහෙම මගේ බිස්නස් එකේ total investment එක 5 lakh to 10 lakh ඒ අතර මට තාම ටයිම් එකක් හම්බුන්නේ නැහැ කැල්කියුලේට් කරලා බලන්න. මගේ ළඟ ඩීටේල්ස් ටික තියෙනවා. ආසන්න වශයෙන් ඒ ප්‍රමාණය මං ඉන්වෙස්ට් කරලා තියෙනවා මේ බිස්නස් එකට. ඒ වගේම සාමාන්‍යයෙන් මං හිතනවා ඒ කියන්නේ මට ඒක ගැරන්ට් කරන්න බෑ. මම උපරිම try කරන්නේ අවුරුදු එකමාරක් වගේ ඇතුළත මං ඉන්වෙස්ට් කරපු ප්‍රමාණය ඉන්වෙස්ට් කරපු මුදල උපය ගන්න. ඊට පස්සේ එතනින් එහාට ප්‍රොෆිට් එක තියාගන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. මොකද මම ඔයාලට කලින් කිව්වා වගේ මේකෙන් ප්‍රොෆිට් එකක් මට ඕන වෙනවයි කියලා මම හිතන්නේ තව අවුරුදු 5කට විතර පස්සේ තමයි මම මේ බිස්නස් එකෙන් ප්‍රොෆිට් එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි මම මේ වගේ බිස්නස් එකකට කියන්නේ ගොඩක් අඩු ඉන්වෙස්ට්මන්ට් එකකින් කරන්න පුළුවන් බිස්නස් එකකට ඒ වගේම සාමාන්‍ය ටයිම් එකක් පේබැක් පීරියඩ් එකක් තියෙන බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න හිතුවේ. මේ දේවල් තමයි බිස්නස් එක ගැන ඔයාලට කියන්න තියෙන්නේ. ඒ වගේම මේ බිස්නස් එකේදී මම මුණ දුන්න ගැටලු සහ ඒව කොහොමද ඕවර්කම් කරගත්තේ කියන එක ගැන මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් මාසෙන් මාසෙ වගේ ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න මේ බිස්නස් එකේ ඉන්කම් එක කොහොමද කියන දේ ගැන. එතකොට අපිට බලන්න පුළුවන් අවුරුදු එකමාරක් යනකොට මම කිව්වා වගේ මගේ ඉන්වෙස්ට්මන්ට් එක මට පේබැක් වෙලාද කියන දේ සහ කොහොමද මේක ඉස්සරහට වෙන්නේ කියන දේ ගැන මම වීඩියෝස් අරගෙන එන්නම්. ඔයාලා හිතනවා නම් මේක ඔයාලට වැදගත් වුණා කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තව වීඩියෝ එකකින් අපි යමු අපේ සෙන්ටර් එකට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඒ වගේම ඊළඟ ගෙස්ලා එන සෙෂන් එකේ ෆුල් වීඩියෝ එකක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මම හිතනවා ඔයගොල්ලෝ එකට කැමති වෙයි කියලා. එහෙනම් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ වීඩියෝ දිගටම බලන්න. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් මම ඒ කමෙන්ට්ස් වලට පිළිතුරු ලබා දෙනවා. එහෙනම් happy freelancing and දිගටම channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.